Hi, good morning. Welcome to my YouTube channel. අද වලකී මම ඔයාලට කියන්න යන්නේ අපේ faculty එකේ තවත් එක්තරා special event එකක් ගැන. ඉතින් මේ special event එකේ වෙන්නේ මොනවද? මේ special event එක මොකක්ද කියලා දැනගන්න ආසයි නම් ටිකටම මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම ඉන්නේ බෝඩිමක මේ වෙද්දී උදේ 5 මාරයි මට මතක විදිහට චුට්ටක් පරක් වෙලත් එක තිබ්බේ. ඒ වුණාට හරියට ලෑස්ති වෙන්න නැතුව යන්න බැහැනේ. ඉතින් මේ ඉන්නේ මම ගමන යන ලෑස්ති වෙන ගමන්. පුදුම දාඩියක් ළමයි දාන්නේ උදේ පාන්දර වලට මම නෑවත් එක්ක අනුරාධපුරේනේ. යම්තම්වත් නොදැනී වංලංගුනේ සිහිනෙන්වත් නොපෙනී මුවලන් කළේ කොහොමින් කොහම හරි මං තාම ඔයාලට කිව්වේ නෑ නේද මොකද්ද මේ ඉවෙන්ට් එක කියලා. අපි ලාස්ට් වෙන ගමන් කතා කරමු. මේ ඉවෙන්ට් එකේ නම තමයි ජීවක යාත්‍රා. රුවන්වැලි සෑය පදින්න පුසුන් පොය දවසට ලංකාවේ හතර පැත්තෙන්ම එන බැතිමතුන්ට එදාට සිද්ධ වෙන හදිසි රෝගවලදී ප්‍රතිකාර කරන්න රජරට වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කරන එක්තරා ප්‍රෝග්‍රෑම් එකක් මෙඩිකල් කැම්ප් එකක් තමයි ජීවක යාත්‍රා. Anyways, this is my final outfit of the day. faculty එකට යන්න එළියට බහින ගමන් තමයි මේ අපි ඉන්නේ. අපි එළියට දැස්සා. දැන් මේ අපි බෝධිම පාරේ යන ගමන් faculty එකට. මේ ඉන්නේ ජයනි අක්කා. ඉතින් say hi to this beautiful lady. ඔයාලා බලනවා ඇති මේ අපි කොහෙන්ද කැලෑවක් මැද්දේ යන්නේ කියලා. ඇත්තටම අපිට මීට වඩා හොඳ පාරක් තියෙනවා නේද මේ පාර කෙටි. ඒකයි මේ දුවගෙන යන්නේ. හරි මේන් රෝඩ් එකට ආවා. ඔය ඉස්සරහා තියෙන්නේ අපේ faculty එක. ළමයි ඔය ඉස්සරහින් තියෙන්නේ ජීවක යාත්‍රා මෙඩිකල් කැම්ප් එක වෙනුවෙන් හදපු එකම එක බැනර් එකක් විතරයි. මේ වගේ බැනර්ස් තව ගොඩාක් ඇඳා. ඇත්තටම මේකේ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම යන්න ඕනේ අපේ බොයිස් ක්‍රූ එකට. එයාලා පුදුම මහන්සියක් උනේ. හරි අපි faculty එකට නම් ආවා. අපිට රුවන්වැලි සෑයට යන්න faculty බස් එක ට්‍රාන්ස්පෝර්ටේෂන් දෙනවා. දැන් ඉතින් තියෙන්නේ රුවන්වැලි සෑය බලා පිටත් වෙන්න තමයි. ළමයි රජරට යුනිවර්සිටි එකේ මේන් කැම්පස් එක තියෙන්නේ මිහින්තලේ. අපේ මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ ඒකෙන් වෙන් වෙලා සාලිපුර කියලා පොඩි ගමක. ඉතින් සාලිපුරේ ඉඳන් අනුරාධපුරයට කිලෝමීටර් 10-11ක් විතර දුරක් තියෙනවා. අපි මේ ඉතින් ඒ යන මඟ තමයි ඉන්නේ. අර ඔයාලට ඈතින් පේන්නේ චේතවනාරාමය රුවන්වැලි සෑයට යන මඟ. යන්නද ඉගිල්ලි මම යනවා කෙහෙරැල්ල සුළඟ දිගේ ඇවිදින්. අපේ කැම්ප් එක තියෙන්නේ රුවන්වැලි සෑය ගාවමයි. ඉතින් ඒ වුණාට අපිට බස් එකේ කැම්ප් එක ගාවටම යන්න බැරි වුණා. ඊටු ටික අපි කැම්ප් එක ගාවට පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. කරදර කෙරුවා මම යනවා නුඹ දුන්නු හීන මම අරගෙන යන්නද ඉගිල්ලි මම යනවා කෙහෙරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරු. දැන් වෙලාව උදේ 7යි. අපි තැනට ඇවිල්ලා ඉන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ජීවක යාත්‍රා මෙඩිකල් කැම්ප් එකට ෆාමසි එකක්, මීඩියා යුනිට් එකක්, OPD, ETU ඒ වගේම රෙජිස්ට්‍රේෂන් කවුන්ට් එකකුත් තිබ්බා. පේනව නේද පුසුන් දවසට රුවන්වැලි සෑය වඳින්න යන සෙනඟ ගොඩ. මේ ඉන්නේ මගේ මෝඩ යාළුවෝ ටික. මං තරම් මෝඩ නෑ හැබැයි. අනේ අරගෙන තාත්තේ කියමුද? අනේ තාත්තේ කියන්නේ. ඔයාලා OPD කියන්නේ නේද? OPD මෙයාලා රෙජිස්ටර්. අපි මේ ඉන්නේ මීඩියා යුනිට් එකේ මේ ඉන්නේ දිනුලි. එතකොට මේ ඉන්නේ ජනිත. මේ ඉන්නේ අපේ බිනාදී. මේ ඉන්නේ ශමිල් අපේ මීඩියා රෙප්. විශ්වි ඉන්නවා. සෙනිරු ඉන්නවා. හයි කියන්න. සිතුමයි ඉන්නවා. කරෂිකා ඉන්නවා යනවා බලා. දැන්නම් කැමරාවලන්නෙම හොඳටම මහන්සි. කිව්වත් වගේ අපේ කොළො ටික මාර මහන්සියක් කළා හිටියේ. පළවෙනිව කියන්නේ එන මේ සතියේ මෙතනදී ඇත්තටම අපි කෑගල යාළුවෙක් හම්බුණා. එයා රුවන්වැලි සෑය වදින්න ඇවිත්.
චමිරංග ඉතින් ඔයාටද කොහොමද දැනෙන්නේ? අද ගොඩක් වැඩ වැඩි දවසක් අපිට. මේන තිලින. ඔව් මම. ඉතින් තිලින ඔයාට කොහොමද දවස් දැනෙන්නේ? මේ අපේ කැගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෝඩිනේටර් තිලින රාජපක්ෂ. මට අප්පච්චි කියලා තමයි කියන්නේ. දවස ගැන කීවොත් මට කියන්න වචන නැහැ. මොකද මට බඩගිනි. මට දැන් කිය වචන එන්නේ. ඔහොම ගිහින් අපි මෙඩිකල් කැම්ප් එක පටන් ගන්න හාමුදුරුවොත් වැඩම කළා. ඉස්සෙල්ලාම කරේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ව රෙජිස්ටර් කරන එක. ඊට පස්සේ මේ හැම පේෂන්ට් කෙනෙක්ටම බාහිර රෝගී අංශය ඒ කියන්නේ OPD එකට යොමු කළා. එතනදී මෙයාලගේ බ්ලඩ් ප්‍රෙෂර් මනින ඒවා, එයාලගේ ලෙඩේට අවශ්‍ය බෙහෙත්, ට්‍රීට්මන්ට්ස් දෙන ඒවා අපේ ලෙක්චරර්ස්ලා, සීනියර් අයියලා අක්කලා සහ කන්සල්ටන්ට් ඩොක්ටර්ස්ලා තමයි කළේ. මේ වල දකින්නේ ETU එකේදී කොහොමද අයියලා අක්කලා පේෂන්ට්ස්ලට ට්‍රීට් කරේ කියලා. මේ තියෙන අපේ ෆාමසි එක. ඒකෙත් අයියලා අක්කලා තමයි ගොඩක්ම හිටියේ. මම යනවා නුඹ දුන්නු හීන මම අරගෙන OPD එකකින් බෙහෙත් ගන්න පේෂන්ට්ස්ලා කෝඩිනේට් කරන්නත් අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා උදව් වුණා. ළමයි මේ දවස්වල ආයමත් කොවිඩ් එකක් යනවානේ. ඒ හින්දා අපිටත් මාස්ක් එක දාගෙනම ඉන්න වුණා. ඒ හින්දා ඔයාලත් මේ දවස්වල පරිස්සම් වෙන්න. මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවෙද යන්නද ඉගිල්ලි මම යනවා කෙහෙරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා. ළමයි මේ ඉන්නේ දිදිසුරු. එයා තමයි ඩොක්ටර්ස්ලාගෙන් ගිහිල්ලා ප්‍රශ්න අහන්නේ කොහොමද ජීවක යාත්‍රා ගැන දැනෙන්නේ වගේ. අපි දැන් ගිහිල්ලා එයාගෙන් අහමු එයාට කොහොමද ජීවක යාත්‍රා දැනෙන්නේ කියලා. හයි. ඉතින් ඔයාලා මේක විතර ඉන්නේ ජීවක යාත්‍රා 2025 වැඩසටහනත් එක්ක. ඉතින් මෙතන ඔයාලට පේනවා හට් ගොඩක් ක්ලාස් එකලා තියෙන. ඒ වගේම රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට එනවා. ඊටම සාර්ථක අන්දමින් තමයි මේක මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඉතින් අද දවස පුරාම මේක තියෙනවා. ඔයාලත් කැමති නම් ඇවිල්ලා පේජ් ගන්න පුළුවන්. ළමයි ඇත්තටම අපි මෙඩිකල් කැම්ප් එකත් එක්ක බ්ලඩ් ඩොනේෂන් කැම්ප් එකකුත් ඕගනයිස් කරලා තිබේ. මේ වෙද්දි ගොඩක් කට්ටිය බ්ලඩ් ඩොනේට් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් හරිම සතුටින් වගේ දෙයක් දා කීදී ඇත්තටම ලේ දන් දෙන මිනිස්සු මෙච්චර ප්‍රමාණයක් කවද කියන එක ගැන මේ බලන්නකෝ. අවිෂ්කා යා බ්ලඩ් ඩොනේෂන් එකේ මේ නගරයිස් අපි බලමු යාගේ අදහස් මේ ගැන මොකද කියලා. ජීවක යාත්‍රා බ්ලඩ් ඩොනේෂන් කැම්ප් එක හොඳට යනවාද කියලා බලමු. ඔව් ජීවක යාත්‍රා බ්ලඩ් ඩොනේෂන් කැම්ප් එක ගත්තොත් අපි මේ පාර බ්ලඩ් ඩොනේෂන් කැම්ප් එකක් ජීවක යාත්‍රාත් එක්ක සම්බන්ධ වෙලා කියන්නේ පළවෙනි වතාවට තමයි සංවිධානය කරන්නේ. වෙනදා අපි ජීවක යාත්‍රා විතරක් තිබුණා. අපි මේ පාර අලුත් අංගයක් විදිහට ජීවක යාත්‍රා බ්ලඩ් ඩොනේෂන් එක හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපිට පේනවා අද දවසේ තාම උද්‍යෝගවත් අපිවත් නොසිතුව තරම් ජනකායක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් තාම සාර්ථකව මේ බ්ලඩ් ඩොනේෂන් එක කෙරීගෙන යනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට ලොකු සතුටක් තියෙනවා මේක සාර්ථකව සිදු වෙන්නේ. හායි. රදින් අයියා ඉන්නවා. එයා තමයි ජීවක යාත්‍රා වැඩසටහනේ ප්‍රධාන සංවිධායක. අපි අහලා බලමු එයාගේ කොහොමද එයා බලාපොරොත්තු වෙන දෙයට මේක වෙනවද කියලා. ඇත්තටම බලාපොරොත්තු වෙන විදිහ වෙනවා. ජීවක යාත්‍රාවකට අපේ කට්ටිය ගොඩක් මහන්සි වුණා. මේක මේ පැත්තට කරගෙන යන්න. ඒත් එක්කම අද ඔක්කොම ડોක්ටර්ස්ලා ඇවිල්ලා ඉන්නවා. සර්ජන් වෛද්‍යවරු ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපේ සීනියර් අයියලා කරලා ඉන්නවා අපේ රජරට විශ්වවිද්‍යාලයේ. ඒකට අපි කියන්නේ අපි මේ පොසොන් එක දවස් රුවන්වැලි සෑය ගොඩක් බැදි මුතුන් එනවා මේ වැඳ පුදා ගන්න. එතකොට ඒ මිනිසුන්ට හැදෙන රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීම තමයි අපේ මූලික අරමුණ. ඒත් වශයෙන්ම අද බලාපොරොත්තු වෙන සිද්ධ වෙනවා. ඒත් අපි හිතුවටත් වඩා හොඳට වැඩි කරගන්න ඕනේ. ඒත් එක්කම මේකේ අපිට දැන් අද උදේ ඉඳන් ආවා දැන් රෝගීන් 300ක් පමණ. හදිසි ප්‍රතිකාරකයකට 50ක් පමණ.
තවත් රෝගීන් නැමින් පවතිනවා. ඉතින් අපි අද දවස පුරා එයාලට මේ සාධාරණ වෛද්‍ය ප්‍රතිකාර සපයන්න බලාපොරොත්තු වෙනවා. පොසොන් එකට අනුරාධපුරේ ගිහිල්ලා දන්සල් වැඳ නැත්තම් නිකන් අවුල් වගේනේ. එහෙනම් අපිත් හැමෝගෙම ෂිෆ්ට් එක ඔෆ් වෙලා යනවා දන්සල් වඳින්න. අපි බලමු මොනවද කෑවේ කියලා. මේ ඉන්නේ අපි කට්ටිය. අර බලන්නකො හොරෙන් පිටිපස්සෙන් බලන හැටි මොනවද දන්සලේ ගේන්නේ කියලා. අපි මේ දන්සල් වඳින්න ගිය වෙලාව 4:00 විතර ඇති. තේ කිරිතේ එතකොට නෙස්ට මෝල්ට් වගේ දේවල් තමයි අපිට හම්බුනේ දන්සල් වලින්. අපි අපේ ටී ටයිම් එක දන්සල් වලින්ම කවර් කරගත්තා. සිහිනෙන්වත් නොපෙනී මුවලන් කළේ දැන් පපරාසි වෙලා තියෙනවා. යහනින් තැන්පත් කළමල් තොලේ මය හිත නම් ආයෙත් යන්නේ නෑ වගේ අපේ ශිෆ්ට් ඉවරයි. අපි දැන් යනවා බෝඩින්ට. අපේ බස් එක එන්නේ මගට. අපි ඒක අඩි දෙකම යනවා. ඒ අතරේ මේ අක්කගේ සරප්පුව ගැලවිලා. එහෙනම් යාළුවනි මගේ ෆස්ට් vlog එක මෙහෙම ඉවර වෙන ගමන් තවත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ vlog එකට කැමති නම් like කරලා share කරලා subscribe කරලා පොඩි sub එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.